අර අහලා තින්නේ බුදුහාමුදුරන්ගේ කාලේ අම්මා මැරිලා ගැරන්ඩියෙක් වුණා, නංගි මැරිලා ගෙම්බෙක් වුණා, තාත්තා මැරිලා වල්ලූරෙක් වුණා. ගැරන්ඩියා ගිහිල්ලා ගෙම්බව, වල්ලූරා ගිහිල්ලා ගැරන්ඩියාව. දැන් ඌරව මරාගත්තා ඒ පවුලේම අයියා. ඌරව කරේ තියාගෙන ඉද්දී පවුලේ බාලම් මල්ලි මහන වෙලා හිටියේ. මල්ලි ගේ ළඟ ඉඳන් කිව්වා හත් දෙයියනේ අපේ පවුලම එක තැන කිව්වා. අයියා ඇහුවා මොන පවුලද පිස්සුද? අම්මයි තාත්තයි නංගි මැරලා කොච්චර කාලෙද? මං විතරයි. ඔයත් ගිහිල්ලා මහන වුණා අපිට පවුලක් නැහැ. නෑ අයියේ ඔය කරේ තියන් එන්නේ උඹ තාත්තා. විශ්වාස නැත්තම් මේ ඌරව මේසෙ උඩින් තියලා පලාපම් බඩ ඇතුලේ ඇති ගැරන්ඩියෙක් ඒ අම්මා කිව්වා. කැපුවා බඩවැල් එක්ක වැටුණා ගැරන්ඩියා. ඒ පාර ගැස්සිලා ගියා. තවත් විශ්වාස නැත්තම් පලාපම් බඩ ඔය ගැරන්ඩියාගේ ඇතුලේ ඇති ගෙම්බෙක්ේ නංගි කිව්වා. පළල බලපුවම ගෙම්බාගේ කෑලි ටික ඔක්කොම ඇතුලේ පිහියක් අතහැරලා වැඳ වැටිලා කොහොමද එහෙම උනේ? එතකොට කෝ උපාදාන පත්‍යා භව. උපාදාන රැස් කරන්නේ කොහෙද? එතෙන්ටමයි කැරකිලා එන්නේ. මොකද්ද උනේ? තාත්තට හේන හැර වෙන වැඩක් නැහැ. ඒක හම්බ කරනවා, හොඳට බොනවා, හොඳට කනවා, මගේ හේන කී ඉඳලා ඒකෙම වල්ලූරෙක් වුණා. අම්මා කුස්සියමයි. සමහර ගෑනු ඉන්නවනේ කුස්සිය වලින් එළියට ගන්න බෑ. තම්බනවා ගිල්ලනවා. උන්ට ඒ හැර ලෝකයක් නෑ. බණගේ කරාවත් උන් ඉඳගන්නේ කුස්සිය. බංකුවත් යන්නේ නෑ කුස්සිය හොඳයි කියලා. පන්සල් ගියත් කියනවා ආන්දරේ ඔක්කොම සිල් ගත්තාම ඉතින් තේ ටිකක් හදන්න අපි කුස්සිය බාර ගන්න. කුස්සිය අම්මා. ලංකාවේ මහ ජරා සංස්කෘතියක් තියෙනවා. දැන් තායිලන්තෙත් බෞද්ධ රටක්. තායිලන්තේ හැම තායි කාන්තාවක්ම පාන්දර 4ට නැගිටිනවා. ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද? සුරංගනාව වගේ දානවා මේකප් එක. තායි ආච්චිලත් සුරංගනාවියෝ වගේ. දාලා දානි හදනවා. මොකද තායිලන්තේ හාමුදුරුවෝ ලක්ෂ 3ක් පාරට බහිනවා උදේට. ඒ හාමුදුරන්ට පින්ඩ පාදේ. තායිලන්ත විමන්නේ අපේ රටේ වගේ නෙමෙයි නියම යථාර්ථවත් සංස්කෘතිය. හැම පවුලකම එකෙක් මහාන වෙලා ඉන්නවා. එයි රටේ රැකියාවෙන් උසස් වෙන්න මහාන වෙන්න ඕනේ. කසාදයක් බඳින්න සුසුකම මහාන වීම. රටේ රජ වෙන්නත් මහාන වෙලා ඉන්න ඕනේ. ඊළඟට හමුදාවෙන් උසස් වීම ගන්නත් මහාන වෙන්න ඕනේ. හැම එකටම මහාන වෙන්න ඕනේ. ඒ නිසා අම්මලා කල්පනා කරනවාලු මං කොහේ හරි ඉන්න දරුවෙට දානේ හන්දක් බෙදනවා වගේ මගේ කාටත් මේ රටේ කොහේ හරි අම්මා කෙනෙක් දානේ ටික දෙයි. ඒ නිසා හැම අම්මා කෙනෙක්ම උදේට දාන. හැබැයි සුරංගනාවියෝ වගේ ලස්සන. අපේ ගෑනු. ලංකාවේ තියෙන රැයට අඳින එක මොකක් නයිටියද මොකද්ද කියලා. නේ? ඕක ගලවන්න බෑනේ ලංකාවේ ගෑනුන්ගේ ඇඟේ. උදේ නැගිට්ටත් උන් ඒක මාරු කරන්නේ. දවල් 12ටත් ඉන්නවා නයිටි ඇඳගෙන ගෙවල් ඉස්සර. තව සමහර ගෑනු ඒ නයිටිටත් උඩින් අඳිනවා හම්පඩ රෙද්දා. හම්පඩ රෙද්දා. ඕකත් ඇඳගෙන දවසම ඕක වෙයි. ලංකාවේ මිනිස්සු පුදුමයි පවුල් කන්නේ. උන්ට සසර කලකිරනවනේ ඕවා දැකලා. නේද? එතකොට මේක ඇඳගෙන කුස්සි වැඩමයි කරන්නේ. තම්බනවා, කණ්ඩ දෙනවා, පිනක් දහමක් නැහැ, බණ ටිකක් අහන්නේ නැහැ, සීලයක් රකින්නේ නැහැ, දන් හැන්දක් බෙදන්නේ නැහැ, මොකුත් නැහැ. ආන් එහෙම හිටපු ගෑණි තමයි කුස්සියේ වළංගොඩේ ගැරන්ඩියෙක් වෙලා උපපාතිකව ඉපදුනේ. කෙල්ල. එයත් එමය රූපලාවන්‍ය වැඩ කළේ. මොන හරි අතුල්ලනවා, ලිඳ ගාවට යනවා, හොදනවා, කන්නඩියෙන් බලනවා. ආයි තව මොන හරි අතුල්ලනවා, හොදනවා, කන්නඩියෙන්. අන්තිමට ලිම් පඩියටම ගෙම්බියක් වෙලා ඉපදුනා. අද ගොඩක් වුණොත් එහෙම පෙතියා ගොඩ මේ පෑලිය ගොඩ පැත්තේ වුණොත් එහෙම තමයි මැරිලා ගෙම්බියෝ වෙලා උපදින්නේ. ආයි පිනක් දහමක් නැහැ, මලක් කඩන්නේ නැහැ, බුදුන් වදින්නේ නැහැ, පන්සලකට යන්නේ නැහැ, බණපදයක් උන් හිතන් ඉන්න ඔක්කොම නා කියලා පුළුවන්. අපිත් හැරියට උපාසකම්ම, වයලට් උපාසකම්ම වගේ අපිත් නා කියලා යනවා පන්සලට. හැබැයි උන් දන්නේ අවුරුදු 18 වෙද්දි කැන්සර් හැදිලා මැරි කියලා. බස් එකෙන් බහිද්දි බස් එක බෙල්ල උඩින් ගිහිල්ලා උන් මැරෙයි කියලා උන් දන්නේ නෑ. යන තැනකට ගෙනියන්න දෙයක් තිබිය යුතුයි කියලා තියෙන්න ඕනේ. ඒකනේ කියන්නේ ওই සාහිත්‍ය අපේ කියවන්න, ජාතක පොත කියවන්න. ලෝකේ ලස්සනම කෙල්ල උබ්බරි කුමාරිකාව. අස්සක රජුරෝ කසාද බැන්දේ රූප සුන්දරිය. මැරුණා තරුණ කාලේ. බෝසත්යන් වහන්සේ කිව්වා රජතුමනි ඇය ඉපදුනේ මේ උද්‍යානෙම. අනේ ගෙන්නන්නකෝ කිව්වා. ගෙන්නවා. ආවේ කවුද? ගොමකුරුමිනි දේනවා. ලෝකේ ලස්සනම ගෑණි මැරිලා ගොමකුරුමිනියෙක් කියලා. ඒ පාර ඇහුවා උඹට මෙහෙම උනේ ඇයි? කාගේවත් වැරද්දක් නෙමෙයි මගේමයි වැරද්ද. මං රුව සරු කළා සසර සරු කළේ නෑ. ඒ කියන්නේ සසරේ පිනට ලස්සන රූපයක් ලැබුණා. ඒක වැඩි කර කර හිටියා මිසා
සසර සරු කරන්න මුකුත් කළේ නෑ. ඉතින් ඇහි බඹ ගලවන්න ඇති, කොණ්ඩ පාට කරන්න ඇති, ඊළඟට මූණේ වලවල් වහලා, පොටි ඇදලා, තීන්ත ගාලා, පොටි කපල. ගෑනුන්ට තියෙනවනේ වැඩ, නියපොතු පාට කරලා මෙනිකියු කියනවා, පෙඩිකියු කියනවා නේද? ඔක්කොම කරන්න ඇති. හැබැයි දන් හැන්දක් බෙදුවේ නෑ, බණ ඩිංගීත්තක් ඇහුවේ නෑ, සීලයක් රැක්කේ නෑ, හිත හැදුවේ නෑ. මලා තරුණ කාලේ. අර පින් ඔක්කොම ඉවරයිනේ. දැන් භුක්ති විඳලා ඊට පස්සේ ගිහිල්ලා ඉපදුනේ තිරිසන් යෝනියේ. ගොම කුරුමිනියෙක් කියලා. ඔන්න සසර. ඒ නිසා බුදුහාඳුර අපිට කියනවා ආස කරන දේ ගැන යථාර්ථවාදීව හිතන්න. දවසක මේ දෙයින් ඈත් වෙන්න සිද්ධ වෙනවාමයි කියලා. එහෙම හිතාගෙන මේ දේ පරිහරණය කරන්න ප්‍රශ්නයක් නැහැ. ලස්සන්ට ගේ හදන්න, ආස කරන දේ කන්න, කැමති තැනක යන්න. හැබැයි දවසක මේ ඔක්කොම අතහරින්න වෙනවා කියන තැනට හිත හදලා. එච්චරයි. බෞද්ධයෝ හොඳ සැපෙන් ඉන්න, සල්ලි හම්බ කරන්න, සල්ලි ටික තියාගන්න. ඒ සල්ලි වලින් ජීවිතේ ලස්සනට ගත කරන්න. හැබැයි දවසක මට මේ ඔක්කොම අතහරින්න වෙයි. සියලු බැඳීම් මරණයෙන් ඉවරයි කියන ධර්මතාවය හිතට දීලා. එහෙනම් ආස කරන දෙයමයි හැමතිස්සෙම අපිට දුකක් ගෙනාවේ. ඒ ආස කරන දේ නුවණැසින් දැකලා කටයුතු කිරීමෙන් අපිට සසර සුවපත් කරගන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරනවා සබ්බේ සත්තා මහරජ දුක්ඛ දෝමනස් සුපායාසා පියප්ප භවිකාති. ප්‍රිය දෙයින්මයි උපදින්නේ. දුක් වේදනා ශෝක සන්තයුල් ඔක්කොම හටගන්නේ ආස කරන දේ නිසා. එහෙනම් මේ බණ සසර සැප පිණිසම උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.